අපි මේ වීඩියෝ එක කරන්නේ කොහොමද පැනල් ලිෆ්ට් එක වගේ සයිට් එකට ගිහිල්ලා හරි ෆස්ට් ටයිම් හරි කොහොමද මේක හරියට ෆික්ස් කරගන්න කියලා පෙන්වන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. පැනල් ලිෆ්ට් එක ගැන වීඩියෝ එකක් අපි කරා. ඒක ඔපරේට් කරන්නේ කොහොමද ඒකේ විස්තර. හැබැයි අපි ඒකේ පැනල් ලිෆ්ට් එක කොහොමද ෆික්ස් කරගන්න කියලා මෙන්ෂන් කරලා තිබ්බේ නෑ. ඒ නිසා අපි බලමු මේක කොහොමද ෆික්ස් කරගන්න කියලා. බලමු මේකේ මේන් පාර්ට්ස් ටික මොනවද තියෙන්නේ කියලා. මේක තමයි බේස් පාර්ට් එක. ඒ කියන්නේ පැනල් ලිෆ්ට් එකේ යටටම සෙට් වෙන්නේ මේ පාර්ට් එක. මේකට තමයි අපි මේ ඉලෙක්ට්‍රික් මෝටර් එකත් හයි වෙන්නේ. අපි මේකට නම් මෝටර් එක හයි කරගෙන තියෙන්නේ. මේ මෝටර් එකත් වෙනම එන්නේ. ඔයගොල්ලන්ට මේ මෝටර් එකත් මෙතන යට බාර් එකට හයි කරගන්න ඕනේ එක පැත්තකට වෙන්න. එතකොට තමයි මේ කේබල් එක හරියට මේ පැනල් ලිෆ්ට් එක මැදින් උඩට යන විදිහට සෙට් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපි පැනල් එක උඩට ගත්තායින් පස්සේ රොටේට් කරලා ගන්න පුළුවන් බ්‍රැකට් එක තමයි මේක. එතකොට මෙතන තියෙන පාර්ට්ස් දෙක තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ. ඒ කියන්නේ මේක උඩ තමයි ඇත්තටම පැනල් එක අපි රන්දෝලා තියන්නේ. ඊට පස්සේ මේ දිග බාර් තියෙනවා. මේක මීටර්ස් දෙකක් දිග බාර්. මේකෙන් තමයි අපි පැනල් ලිෆ්ට් එකේ උස අපිට ඕන ගන්නට ඇඩ්ජස්ට් කරගන්නේ. මේ જાති බාර් අපිට වැඩි කරන ගන්නට පැනල් ලිෆ්ට් එකේ උස වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට උස වැඩි කරගත්තී බාර් දෙක දෙපැත්තට යන එක වළක්වන්න මේ જાතිය බ්‍රැකට් දීලා තියෙනවා. ඒ වලට එන දාන්න මෙතන ත්‍රෙඩ් එකකුත් තියෙනවා මේ හැම බාර් එකකම. මේක තමයි ඇත්තටම මේ බාර් එක දිගේ උඩට පල්ලෙහාට යන බ්‍රැකට් එක. මේ රෝලර් සයි කරලා තියෙන්නේ. මේක උඩ තමයි ඇත්තටම පැනල් එක උඩට පල්ලෙහාට මූව් වෙන්නේ. ඊට පස්සේ අපි මේ මීටර්ස් දෙකේ බාර් දාලා අපේ වොමනා උස ප්‍රමාණය හදාගත්තයින් පස්සේ උඩටම එන බ්‍රැකට් එක තමයි මේක. ඇත්තට මේක ත්‍රූ තමයි මේ කේබල් එක මේ මූව් වෙන බ්‍රැකට් එකට හයි වෙන්නේ. පළවෙනියෙන්ම කරන්න ඕනේ බේස් ප්ලේට් එකට මේ මෝටර් එක හයි කරගන්න එක. අපි දැනට මේකේ මෝටර් එක හයි කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ හයිට් එක එක්ස්ටෙන්ඩ් කරන බාර් දෙක තමයි හයි කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට හයි කරගන්න ඕනේ. මේ දිග බාර් එක දාද්දී අපි බාර් එක දාන පැත්ත ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ බ්‍රැකට් එකට හයි වෙන ත්‍රෙඩ් එක තියෙනවා. ඒ ත්‍රෙඩ් එක එළිය පැත්තට හයි වෙන්න ඕනේ උඩ පැත්තට. මේක යටට පැත්තට දැම්මොත් මේ බ්‍රැකට් එක දාන්න බෑ. මේ ත්‍රෙඩ් එක එළිය පැත්තට උඩ පැත්තට තමයි මේ බාර් එක හයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකට හයි කරගන්න තියෙන්නේ උඩට පල්ලෙහාට මූව් වෙන පාර්ට් එක. අපි බලමු මේක කොහොමද හයි කරගන්නේ කියලා. අපි මේ මූව් වෙන පාර්ට් එක මේ විදිහට දාගන්න තියෙන්නේ. මේ මූව් වෙන පාර්ට් එක දැම්මයින් පස්සේ අපි මේ බ්‍රැකට් එක දාගන්න ඕනේ. විදිහට එන මේකට කෙනෙක් මැෂින් එකත් එක්ක එනවා ඔක්කොම වොමනා කරන පාර්ට්ස් ටික. දැන් ඔයාලට අපි මෙතන මේ જાතියේ මීටර දෙකේ එක බාර් එකක් තමයි දාලා පෙන්නන්නේ. ඔයාලට දැන් මේක මීටර වැඩි දික් කරගන්න ඕන නිසා ඔයාගේ මැෂින් එකත් එක්ක එනවා මෙන්න මේ જાතියේ කොට බාර් එකක්. මේ බාර් එක ඔයාලට තියෙන්නේ උස වැඩි කරගන්නවා නම් මෙන්න මේ විදිහට දාලා මේකටම මේ જાති මීටර දෙකේ බාර් එකක් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ විදිහට තමයි ඔයාලට උස වැඩි කරගන්න තියෙන්නේ. අපි දැන් මෙතෙන්දී උස වැඩි කරගන්න නැහැ. අපි බලමු උඩම බ්‍රැකට් එක කොහොමද හයි කරන්නේ. මේ අපි උඩම අව වෙන බ්‍රැකට් එක තමයි දැන් දාන්න හදන්නේ. මෙන්න මේ විදිහට දාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට කේබල් එක දාගන්න ඕනේ. අපිට ඊළඟට තියෙන කේබල් එක දාගන්න. අපි කේබල් එක දාද්දී අනිවාර්යෙන් මතක තියාගන්න කේබල් එක යට පැත්තෙන් තමයි දාන්න ඕනේ. මේක යට පැත්තෙන් දාලා මෙන්න මෙතන මේ රෝලර් එකෙන් අරගෙන මෙන්න මේ මූව් වෙන පාර්ට් එකේ තියෙන මේ මෙන්න මේ බෝල්ට් එකට තමයි මේ කේබල් එකේ හුක් එක දාගන්න ඕනේ.
මේ විදිහට තමයි කේබල් එක අපි මේ මූව් වෙන පාර්ට් එකට හයි කරගන්නේ. කේබල් එක දාගන්නේ. මේ පාර්ට් එක තමයි පැනල් එක අපි පැනල් එක මේක උඩ තමයි තියන්නේ. මේක උඩ තියලා තමයි එන්ඩ් එකට ගෙනහිල්ලා රොටේට් කරන්න පුළුවන් පාර්ට් එක තමයි මේක. මේක මේ මූව් වෙන පාර්ට් එකට තමයි හයි කරගන්න ඕනේ. ඒක හයි කරගන්නේ මෙන්න මේ විදිහට තමයි හයි කරගන්නේ. මෙතන හෝල් එකක් තියෙනවා. ඒ හෝල් එකට මේ බෝල්ට් ඔක්කොම ඔයගේ ඇක්සසරිස් ඔක්කොම අවශ්‍ය කරන දේවල් මැෂින් එකත් එක්ක එනවා. අන්තිමට අපිට තියෙන මේ පාර්ට් දෙක හයි කරගන්න. මේක උඩ තමයි අපි ඇත්තටම පැනල් ටික රන්දන්නේ. මේකේ මෙන්න මේ කර්ව් කරලා තියෙනවා පැත්තක්. එක පැත්තක්. ඒ කර්ව් කරලා තියෙන පැත්ත තමයි ඇතුළට අපි හයි කරගන්න ඕනේ. ඔයාලට මෙන්න මේ විදිහට මේ පාර්ට් එකත් හයි කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක උඩ පැනල් ටික රඳවන්න පුළුවන්. මේ විදිහට මේ පාර්ට් එක හයි කරගන්න අපිට මේ රොටේට් කරන්න පුළුවන් කොටසෙත් දීලා තියෙනවා කෑලි දෙකක්. ඊට අමතරව මේ රොටේට් කරන්න බැරි මූව් වෙන කොටසෙත් දීලා තියෙනවා කෑලි දෙකක්. ඔයාලට පැනල් ටික උඩට ගෙනිලා රොටේට් කරන්න අවශ්‍යතාවයක් නැත්නම් ඔයාලට මේකට උනත් මේක හයි කරලා පාවිච්චි කරන්න පුළුවන්. වහල උඩට අරගෙන පැනල් ටික රොටේට් කරගන්න ඕන නම් මේ රොටේට් කරන බ්‍රැකට් එක හයි කරලා ඒකට මේ කෑලි දෙක මේ විදිහටම අනිත් පැත්තටත් හයි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පැනල් ලිෆ්ට් එක හරියටම ෆික්ස් කරගන්නේ. මේක ඔපරේට් කරන විදිහ වීඩියෝ එකක් අපි කලින් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට මීට අමතරව මේ සම්බන්ධයෙන් මොනවා හරි දැනගන්න විස්තර මොනවා හරි තියෙනවා නම් වීඩියෝ එකේ අපේ contact numbers දානවා. ඒ numbers වලට කතා කරලා ඔයාලට අවශ්‍ය කරන විස්තර දැනගන්න පුළුවන්.